සූර්යා උදා වෙනකොටම අර පිනිබිඳ මොකද වෙන්නේ? නැති වෙලා යනවා. විනාශ වෙලා යනවා. තිබුණු තැන හොයාගන්නත් බැරි වෙනවා. ඒ වගේ බ්‍රාහ්මණයනි මේ ජීවිතෙත් මේ ජීවිතේ තනාග තියෙන පිනිබිඳට සමාන කරන්න පුළුවන්. ඒ කියන්නේ බොහෝම ඉක්මනින් නැති වෙලා යන එකක්. බහු දුක්ඛං බොහෝ දුක් සහිතයි. බහු පායාසං බොහෝ පීඩා සහිතයි. මන්තාය බොද්ධබ්බං නුවණින් අවබෝධ කරගන්න ඕන. කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතා සමරණං ඉක්මනින් කුසල් කරගන්න ඕන බමසර හැසිරෙන්න ඕනම. ඇයි එහෙම කරන්න ඕන? මරණයෙන් ගැලවීමක් නැහැ. නොමැරීමක් කියලා එකක් නැහැ. අමරණීය කියලා ජීවිතයක් ලෝකේ නැහැ. මරණයටපත් වෙනවාමයි. ඒ නිසා ඉක්මනින් කුසල් කරගන්න ඕන.